ඒට ප්ලේ එක්ස්පෝ යන්නත් තියෙනවා බොයිස් ඈ. මොකක්ද යකෝ කුඩයක් වගේ අතර දුන්නේ එකා කවුද? ස්මූත් දාගෙන එන්න. ස්මූත් දාගෙන එන්න. මේ කට වහන් ඉඳපන්කෝ කියන දේ අහපන්කෝ. අර M2P 75 නේ වදින්නේ. හයි සඳුව කවද්ද සඳුව 9 මචං. නෑ සාරි 5 යන්නේ බා. ඒට ප්ලේ එක්ස්පෝ යන්නත් තියෙනවා බොයිස් ඈ. හෙට මේවනේ ප්ලේ එක්ස්පෝ එක. එලී දා ගන්නලු. එලී දාගත්තම දුවනවනේ හොඳට. එලී දා ගන්නද එහෙනම්? යන්න එන්න බා. කෙලියේ කෙලිනා වැඩක් නැහැ. නයිරි හරි මේ කමන් නයිරි හරි වොල්ෆ්‍රන්ඩ් දාගන්න අවුලන්නේ. අයිරියෝ දැන් හොයපන්කෝ මට. නයිරි කියන අර වෝල් එකේ මෙඩි තියෙන්නේ. වෝල් එකේ ප්ලස් මාක් තියෙන්නේ. හරි. රටද එන්නේ. රට එන්නේ ඔය පහව. මියා කලීහව දා ගන්නකෝ. ඊ දැම්ම විතරයි මැච් එක වටනවා. රුන්න නැතුව ඇති. මේක නැතුව ඇති. දැම්ම ගමන් වැටෙනවා. අන්න මාස්ටර් ඉන්න ආසෙත් අපේ ටීම් මේනේ ඉස්සරි තමයි. මේ අර මට V batch එකේ සීන් එකක් පුළු. අය මේක DPI වැඩි වෙලානේ විසි. අන්න මාස්ටර් ඉන්න ආසෙත් අපේ ටීම් මේනේ ඉස්සරි තමයි. මේ අර මට V batch එකේ සීන් එකක් පුළු. අය මේක DPI වැඩි වෙලානේ විසි. ඒ 1000 ඒ මගේ කලින් කීයක් තිබ්බේ බා? 800 සිඩ්නී ඉතින් දෝන්ට කරදරයක් කියම කරේ නෑ නේද පිස්සුද බා. මේ මට ෆ්ලැග් එක තියන්නේ. යෝ අහි මාව එකයි යන්න පැටියෝ මේ 20 අන්ෆලෝ කරලානේ අපි. අයියේ තාන්නේ යන්න එපා. පලෝන කවුද අන්ෆලෝ එන්න ගහන්න බෑ අන්ෆලෝ වුණා නේද. හරි වරෙන් ටක්කුඩන් එන්න එපා. මොකක්ද යකෝ ඒ උනේලු. අඩ මම ක්ලික් කරා විතරයි මැච් එක ඇතුළේ ඉබා. නවිරු බල්ලි ආයෙ ගහමු ගේම් එක මගේ එක. මේකෝ ඒ බොයිස් හැබැයි මං කොට හවස් වෙයි ඉන්න. මං තුරට මචං මගේ පාරෝ දාපල්ලු මැක්‍රෝ දාපල්ලු මෝර දාපල්ලු දන් දාන සාලය දානවා. තව ටිකකින් මං කාවයිය දානවා. දෙපන්කෝ. ඒ වීඩියෝ හදන්න මරු ආතල් නෑ මේ. බලහන්. මොකද්ද? ඈ බිස්කොට් එක බහිනේ රවුමට කැරකෙන. අන්ෆලෝ කරලා යන්න ඕනේ බම් මේ සෙවලියෝ ටික. මහි ඔයාගේ පූසව කෑ ගස්සවන්නකෝ ආයෙත්. අඩේ කාසි 500 ඒ එනමි එනිමියේ මාක් ඈ අකුලට ගහලා මරන්න එපා. ඒ ලැග් වෙනවා ඔයි මේ ඩ්‍රැග් වෙන්නෙත් නැහැ. මේ ආය මරන්න බැස්සා. මේ කවුද මැරුවේ? අඳුරන කෙනෙක්. මේ මොකක්ද යකෝ කුඩයක් වගේ අතර දුන්නේ එකා කවුද? ආස්තයි පොඩ්ඩක් ඇසොත් තියලා ගන්න. ආස්තයි වගේ ස්මූත් දාලා තියෙන්නේ. 65 බං FPS අනිවාර්යෙන් අල්ට්‍රා දාලා ඇති. ඕක තමයි වෙලා ඇත්තේ ලොවෙච්චුව. අකුලට ගහලා බලන්න මරන්න මිනිස්සුන් ඈ. M2P තමයි ඕනේ. ආස්තයි ඕ ඔයා අල්ට්‍රා දාලා තියෙන්නේ. අල්ට්‍රා දාලා ස්මූත් එකට හරවගෙන තියෙන්නේ. එහෙම දාන්න එපා කෙලින්ම ස්මූත් දාන්න. ඒකයි වෙලක් වෙන්නේ. නෑ පළවෙනි මැච් එක නේ බා. ආසනල් කීයක හම්බ. මගේ පොඩි ලැග් එකක් යනවා. මම ස්මූත් දාගන්න. මේ ආසනල් එකේ AWM තියනව නේද? ඔව් යා. මොයිස් කරේ ඩබල් ටැප් කරමු තමයි ටීම් මේ මාව ආරක්ෂා කරන්නේ නැහැ. මොකද මුන් අර හොයාගෙන එන සීන් එකේ ඉන්නේ දැන් ඉන්න සෙවලියෝ ටික. මං හිතන්නේ ඒක දැම්ම ඇරෙන්නේ අසනවල. දැන් මැරෙන්නේ නැහැ. එන්න කොට වෙලා යනවා. විනාඩි 1:48ක් යනවා. මොන ප්‍රැක්ටිස් ඔබ මම බෑක් පිටස් දෙයි කරනවා මම. අප්පඩ ඇයි එනිමිද? නෑ නෑ. ඇයි? බැටිලා කණ්ඩියා මල්ලි නවින මල්ලි thank you for the member heart. බෝම්බයක් දාපල්ලු. මේ රකුසලා වැටිලා නෑ වගේ මේකට බා. වැටෙන්නේ නැහැ. අපි දාපු මැච් එකට රණේ. ඈ? මේකනේ. අර මොකද්ද බං අර? ඒ දත් ඒ ලූට් බොක්ස් ලූට් බොක්ස්. නැහැ විසි අයියේ. ඔයා ඊ? කියන්න ඕනේ. ලස්සනයි නේද? ඒ මගේ නම පේනවද? මේ තනිය වාට මගේ නම පේනවද? ඔව්. ඒ අනියා අනේ මාස්ටර් මේ
අයියෝ මගේ දෙයියෝ. මාත් අනයා කියනවා එහෙනම් ඈ. කවුද තමයි? වාසිලුත් ඉන්නවා. සිරාට. වාසිල්ලා ඉන්නවා එහෙනම් AW මොකද වැඩක් නැහැ නේපා එහෙනම් ඒක උඩට දී. එහෙනම් කුට දීලා මම යන්න අන්ඩි නෑනේ මහීගේ පූසා මොන පාටද මහීගේ පූසා ගුරු පාට ළමයි එනවා බලන් එනවා. හරි එනිමිඩිට්. බැස්ස උමයි. උඩට ගියා. අන්න පැල්ලා යනවා උඩ ඈ ගියානේ යන්නේ අරක දාලා වින්න. කොහෙද? මේ මෙතන මේ උඩ ඉන්නේ උඩ. ඌ ජම්ප් පැඩ් ගියාද මහී 19ක් ඇතුණා මගේ ඒ කියන්නේ. ඕ බං එනිමියා. මේ උඩ. මේ මෙතන වෝල් එකක ඉන්නවා හරි උඩ ගාලා දී. අයියෝ. ඒ මාව අල්ලන්න පුළුවන්. එනවා. Double kill. හරි. අනිවා මාව අල්ලනවාට. මේ වගේ ඇතුළේ ඉන්න එක කොහෙද ඉන්නේ අපි මේ උඩ ඉන්නේ අය උඩ. උගුරු ඉවර නැත්තම්. පිස්සුද? අය ආසනල් එක දැන් ඇట్లా ඇති. කෝදෝනේ එනිමියා. මගේ account එකත් permanent banned වුණා මාර සතුටින්. අයියෝ මොකක්ද ඒකත් එක්ක කරේ? උඹ ඒකත් එක්ක ආජි තපරලා යන්න නටුවද? ඕ උඩද ඩයල් එක උඩද නෑ උඩ නෑ. ගිහිල්ලා මාරු වෙලා. බෑ නෑ මාරු වෙන්න විදිහක් නෑ මෙතනින් යන්න ඕනි කොහෙට හරි. මං එනවා දැකලා දිව්වෝ. ඔව් බෙන් කාලා මරනට වඩා හැබයි කියලා කැපෙන්නේ මෙතන වෝල් එකක් ගහලා. එතන වෝල් එකක් ගහලා අර විදලා ජම්ප් පැඩ් එකකින් ගිහලා යන්න. යන්න උඩරම් බහැලා කෙනෙම තොක් ගාලා ඉවරයි. චුට්ට ඈත් වෙනස් කරලා යන්න. පොඩා වගේ කෑවන්නේ. ඒ මචං උඹලා ඔබ ටිප් එක මචං මහිට කියන්න බෑනේ බා. දැන් අපිට නම් අන්න ඒවයි කිව්වට කවන්නේ නැහැ. ජීද්දෝසා වෙල්කම් ක්වොලිටි තියාගන්න ඕනේ සුදෝනි දැක්ක. මෙයා බිසිලු මොකෝ සීන් එක දැන් කමෙන්ට් බලනවා කොට අමාරු එක දිගට බලන්න මොන ක්වොලිටිද? අපිට පොටා කියන්නේ නෑනේ. අන්න හරි. කෝ මේ ආසනල් එක කරපන් නංගියේ මම මෙහෙට ආවා. අනේ මෙහෙ වරෙන් යන්නද? එන්න ඉන්නේ. උඩ ඉඳන් මේකේ මොනවද ගන්න අම්මට බඩු තියනවා එන්න දෙනා. ඒ බොල් විතරයි ප්ලේ කරන්න. එයි එනිමි. වාසි. අර වෝල් එකේ ඉවරයි. කවුද වැස්ටි කියන්නේ? වාසි කිව්වනේ. අයිය අහන්නකෝ ඒ. දුර ඒක තමයි මහි උඩ හරියද නංගි මේක ඉල්ලක දාන්න දුවන්නේ. මේ තනිය මගුල ගිහින්නේ ඉතින් එනවා ඉන්න. හරියම. අනේ තනියක් කියන්න එපා මාස්ටර් අයියේ. ඉන්නේ ෂොප් ඔය එකේ. ඩබල් ටැප් කරපු කට්ටියම. අතාන ඇක්සිඩන්ට් එක දැක්කා. දුරණියනේ උන්ට. මං හරි ඒ බෙල්ල නෑ, කඳ නෑ, කකුල නෑ. තුන වෙන. නංගි මෙහෙ එන්න මේ අලු ෂොප් මං කිව්වේ ඌ බහලා ඇති ඔය කියලා. කැරලා එන්නේ අයියේ මාක් හැබැයි හීල් කානලු. එන්න මාව ගන්න. ඒ ට්‍රොපි අර එකක ඉන්නව අර කණුව පිටිපස්සේ හිටපන් පයින් එක නෑ අවුලන්නේ. එයාට යන්න දෙන්න. එයා මාව අල්ලන්න කිව්වා. මේ ඌව හොයාගන්න බැරි විලා මං අසරණ වුණානේ අනේ මල්ලියවා ලයිව් එක බලගෙන යන්න ටක් ගාලා නැත්තම් මාස්ටර් යෝ හරි ඉවරනේ. අප්පා එක M2BI තියෙන්නේ නැගලා තියෙන්නේ. දැන් නැගලා තියෙන මරුණ ගානවාමයි. ඔයා කියන්නේ මම මොකද්ද කරන්නේ මම යාර. එපා එයාට ගහලා එයාට යන්න දෙන්න. මම කතන එපා යන්න ඕන දැන් මේ අර දුවන එක්කනට ගහන්න එපාද මා? ගහපන් ගාපිය උට 16ක් ගැහුවා. ලයිව් එකේ ඉන්න පග්ගෙඩිය උ නම් වෙනස් කරන් ඉන්න එපා. බවුට නම් වෙනස් කරන්න කිව්වා මම උට. ඔය සබ් ටැප් කරමු සබ්ස්ක්‍රයිබ් කරමු අපේ කොල්ලෝ කියලා සෙට් එකම. කිසිය මොඩ් දීපන් දෙන්නේ නැහැ. අනේ ඔය ලොකු කමක් තියෙන ලයිව් වලින් ඔය ඉල්ලන්න එපා ළමයි. මොනවද බං අරපන් කියන්නේ කොයින් වලින් බල ඉන්න නෙමෙයිනේ. උදව්වක් ගන්න ලයිව් එකට එන කට්ටිය මියුට් කරලා මේ මේ අනෝ මේ සෙට් එකක් කියන ලයිව් එකේ කොයින් වලින් අරපන්ලු මොකක්ද එකක්
අර ආසනල් එක ඇරියා යන්නේ නැද්ද ඉතින් ආසනල් එක ඇරියට පස්සේ මෙයා මෙතන ඇරියා යන්නේ නැද්ද? අන්න ඇරියා අයියේ. අනේ විසි අයියේ ඇපානේ. ඉතින් මොකක්ද දෙයකෝ ආසනල් එකනේ. වාහනයක් එන්නේ අපේ නන් නෙමෙයි. ඔව් ඈ. මේ මෙතන එනිමියෙක් ඉන්නවනේ අයියෝ. අර පැන්න කැරිම මැරෙන්න. අයියෝ කැරිම තාත්තා ඒ ගිල්ඩගෙනමද? ඕකට ගන්න ඕකට මෙතන එකක් නෝට ගහන්න. ඒ ගිල්ඩගෙනමද? ඔන්න අරු වෙනවා වාහනේ. අනේ අයියේ ඌ එනවා නෙමෙයි එනවා මෙතනට ඒ ඌ ඒ! එනවා මයි කැපෙන්න මයි දිව්වා. රන් පුතාවට බං ඒ ඇස්සේ. අර මේ ඔයාලා මේ අහන්නකො රත්තරන් පුතේ ඔයාලා තැන් තැන් වල හොඳේ කට්ටිය එක එක අතේ. මේ මම නම් ඕ රෂ් එක යනවා මහි. අපි කාට ගැහුවා මහි හීල්ලන. පිටිපස්සේ. බෝල් නෑ. මේ පොඩ ගැහුව ඔය ඔයා ගැහුවේ පිස්සු හොත්තිට. එකපාරටම රන් පුතාවේ කොහෙන්ද බං එතෙන්න? අයියෝ මේ ඔයි විෂි ස්මූත් දාගෙන එන්න. මේ කටවහන් ඉඳපන්කො කියන දේ අහපන්කෝ. ඔව්. අර M2B 75 නේ බා වදින්නේ. ඒක කියන්න තමයි කට කකුලට ගහන්න එපා මේ අහන්නකො සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහෝම කටුකයි නෑ ඒක නෙමෙයි. සත්‍යට අපිට ඒක මුහුණ නෙමෙයි දෙන්න නෑ. වෙනවා කවුරු මං ගැන මොනවද මොනවද කිව්වත් දාන්න මං ගැන මම විතරයි. මේ අහන මාස්ටර් ඒවා මේ ස්මූත් දාගෙන આવත් හොඳ නැද්ද? අරුෂ මන් දන්නේ නැහැ බං වැඩි ගේම් එක ගහන්න නැහැ නේ බං. මට බයින ගුණ හරපනොත් එක. මොනයි ස්කූඩ් දැම්ම ගමන් යනවා ඔබ දීපංකෝ ගිහිල්ලා දිලාන් මම ලයිව් එක දැම්ම විතරයි මෝඩයා. ඇවිල්ලා ස්පෑම් කරනවා මෙතන. හැපියම් පාඩු. අයට කහින්න නැතුව මෙතන. මොන ස්කූඩ්ද මාස්ටර් අර තොපිට බස් දෙන්න කරානේ එදා විසි බස් කරානේ එදා නම් වැටින්නෙම නෑ දැන් එදා විසිලා මේ එදා ඔයා අර මගේ සෙට් එක මහිමාව ටෝක් කරනවා බං. මේ උඹලා දෙන්න පොඩ්ඩක් මේ අහපා විසි උඹට දැම්මා. මේ මැච් එකට අවධානය දෙන්නකෝ. ඔයාලා මේ ඕපදූප කතා කරනවානේ. සත්‍ය බොහොම කොයින් දීලා හරි යම දෙකක් එනවලු. මේ මං අහන්න මේ උගන්නපන් ගේම් එක ගැන නම් ගියේ. ආසනල් එකක් කොයින් වලින් අරින්න පුළුවන්ද යතුරක් නැතුව? පුළුවන් ඉතින් කලින් කියන්න බෑ යකෝ. මං අර ඉතින් ඒකට කරන්න ඕනේ ඈ සත්‍ය බොහොම ඒකටත් වෙලාවක් තියෙන්න ඕනේ. නැකතක් ඕනද? වෙලාව මේ නැකතක් ඕනෙලු බං. ඒ වුණාට දැන් ආසනල් කීයකට තිබ්බනේ ඇරලා දුන්නාම ඔයා ගිහින් ඇරලා දුන්නාම ඔයා ඇතුළේ ගියාට මට මේ කට්ටිය කියනවා මේ කාසි වලින් හරියාම AWM හම්බ වෙනවලු. එහෙනම් ඉතින් අර ඉන්න ගිහිල්ලා පාස් වෙනවා මට එකක් හම්බුණා. ආමෙට බැක හම්බෝ දැන් ඉතින් M2 මොකක්ද විතර ඕබන් ඔබ ඒ විසිය පෙන්නන්නේ නැහැනේ මට. මා කපලා දින ගේම් එකේ සත්‍ය බොහොම කටුකයි. කරන්නේ දෝනි කොහොමද යාගෙන? මට මං යනවා යන්න. ගෑනි වගේ. මේක රකුසලා නැද්ද බං? ඒ කෝබන් මේ රෙද්ද වත් වැටෙන්නේ නෑ. ඔයා දැම්ම ගමන් යනවා ඔයා දැම්ම ගම යන මාස්ටර්. මං කිව්වේ ඒකනේ එදා ඉඳන් වැටෙන්නේ මේ කාලේ එකේ ඇති ඇති මේ එනිමි ඉන්නවා දැන් මැච් එකට කාට හරි ඕනද ස්කාලර් චිප් තුන දාපු එක? සත්‍ය බොහොම කටු. එදා ඉඳලා වැටෙන්නේ නෑ මැච්. දැන් මම තමයි වැරදි. දැන් මම තමයි බඩු. හරිනේ. ඔයා දව වැරදි. ඔයා දව අයි ඒ වචනේ තමයි මම කලින් කිව්වේ අර ඔයාට බොටා වෙනකොට මම කිව්වේ. ඒ වගේ කනවා කියලා කිව්වේ. ඒක නිසා මම තමයි උඹට ගෞරව ටීෂන් අලුත් වෙලාද? අනේ අන්ද මන් දන්නේ නැහැ ඔය මොකුත්. මේ මල්ලිලාට නාලා කතා කරන්න. බොයිස් කට්ටියට ලයික් එකක් දාන්න ලයිව් එකට කෝ මට කම්මැලි බා වරෙන්කෝ හොයාගෙන.
අම්මෝ ගැම්ම ඕබන් අර සුගුරු ඇවිල්ලා බැටල් ලයිව් වල නම් සද්ද දාලා යනවා ගේමින් ලයිව් එක දාපුවාම සුගුරුත් නැහැ සුගුරුගේ තගියොත් නැහැ අන්න මාක් ඒක තමයි විසියාගේ මාක්. අම්මෝ ලැග් එකක් ගියා මාව හැලෝ ඊ එයා අනේ මේ කොහෙන්ද මම මේක පාට මතු වෙන්නේ උන තිරසන්න නෑවා මේ බලපංගු සොපි ඊයා සොපි නිකන් දන්සල් කන්න යනවා වගේ බා ඉතින් මට හොයාගන්න වෙන්නේ කොහෙද කියලා. ඔල කටේ සද්දෙට කොහෙ යන්නද ආ වල්ලලා ඉන්නවද නංගි බබෝ ඉන්න. ඔහි මොනවද බම් මේ කරන්නේ මගේ බොක්ස් එක ලෙව කනවනේ ඒසා ඒක කනවා නෙමෙයි ඒ ඔයාව හීල් කරා ඉතනේ ඒ කොමගේ බොක්ස් එක එතන ඔයා බොක්ස් එකේ තමයි ඔයාව හීලුනේ. ඒ මගේ බඩු ඔක්කොම තියෙනවනේ නංගි ඉතින් ඒක තමයි ඉතින් ඔයා එතනින් හීලුනේ. ළමයි මහී මගේ බඩු සේව් කරා අනේ මේ ඔයා ගේම් ගහන්න එපා මාස්ටර් ඉතින් අනේ ළමයෝ මම ගේම් එක ගහන්නේ නෑනේ ඉතින් ගහන්න එපා කියන්නේ දැනගන්න උගන්නන්න ඔයාව එතනින් හීල් කරන්න පුළුවන් අර වෙලාව ඇතුළේ අර හાર્ට් එකක් තියෙන එක මේ ඔව් ඔයාගේ අඟුලට මම වැටුනේ ඔව් ඉතින් බොක්ස් එකෙන් හීල් කරන්න පුළුවන්. අන්න නෑනේ මේ මගේ ලෙවල් එක වෙස්ට් එක ලෙවල් වන්නනේ बस keep it double करे डबल टैप करो बोलता पे මට ගහප එක පිටිපස්සෙන් ඇවිල්ලා ගැහුවේ අන්න මාස්ටර් ඊ අර පකීර් වගේ තනියම ගිහිල්ලානේ අර මේ මම ගේමින් සතු නෙමෙයි ඈ බයිනවා අනේ මේ අර බලන්නකො ඉතින්. ඒ කැපෙන්න අනේ අන්තිමයා මං ගහන්න එපා. කොපි ඔයා කැපෙන්න मास्टर ने रैकेट දාගෙන ගහන්න හරි බෝල් මාස්ටර් ඔන්න එකයි තුනයි. well done bro well done. මේ මගේ වෙස්ට් එකට ගහලා තියෙන්නේ බලපන් වෙස්ට් එක ලෙවල් 1 එයාට නෙමෙයි වෙස්ට් එකට ගහලා තියෙන්නේ. टॉपी කියන්න එපා තනිය කියන්න අනේ මේ වෙස්ට් එකක් නෑ බං හරි හබන් මේ හිඟන්නි වගේ උඹ මොනවද බං මෙතන ඉඳන් ලූට් කරේ අනේ මොඩෝ ඒ වගේ හීල් කරේ. එහෙම කියපා ඉංගොල්ලි වගේලු හීල් කරලා මෙතන මාල්ලන්න අහි මාව අල්ලනවා දැන් මේකේ මගේ බඩු සේවුද නංගි නෑ බඩු තේව්වා. අප්පා මේ පැනල් කාරෙක්. ඔව් ඔය චමී කියන්නේ නෑ ඌ මගේ මාව නම් මැරුවේ නංගි ඇඟට ගහලා මල්ලඟ 600 තිබ්බ ඒ උනාට ඇල්ලුවේ 400 මේ ඔයාර කලින් මගේ බඩු සේව් කරේ කොහොමද නංගි අනේ එතනින් ඔයාව හීල් කරන්න ඔප්ෂන් එකක් දෙනවා එතකොට මට ඔයාව හීල් කරන්න ඔයාගේ බඩු ලූට් කරන්නයි දෙකක් කරන්න බෑ තේරුම් ගන්න පොඩ්ඩක් අරුමාරු මං හිතුවා මගේ බඩු උස්සනවා කියලා ඒකට ඔයා මාව සේව් කරා නේද පිස්සු කෙල්ල යන සැබවින්ම දඟකාරයි මහි අයියේ ඔව්. හීල් කරන්න බෑ. කැම ගන්න පොඩ ඉන්න හරි දෝනි යනවා. බෑ මදි දෙන්න මාස්ටර් එන්න. එහෙනම් මොන මගුලටද ගියේ පොඩ්ඩක් සැකේට වගේ ගියේ එලින්ම ඒ අර ගන්න එකේ මැච් එක ගහන්න ළමයි මං හරිද ඇයි ටූබින් හල්ලන්ත මේ අංකෝ එහෙනම් ගන්න ඒ පැත්තට හරි විසි බලන්න එන්න මම ඉන්න බයින්න බාලයි කන්නියෙන් මේ? මේ ගන්නකො වෙහිකල් එකක් වගන්න. ඕ මේ ලැම්බෝගිනියක් වගේ නැද්ද මෙතන තියෙන වෙන්නකො. ස්නයිපර් ගන්න එකක් තියෙනවා දැනට අරන් යන්න එපා ගන්න එපා මට M2 බිමයි ඕනේ මං M2 බිලට හුරු වෙච්චි එන්න මේ මෙතන තියෙන අර ලැම්බෝගිනි මම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක් වගේ මට AR හරියන්නේ නැහැ මට හරියන්නේ M2 මේ කට වහගෙන ඉක්මනට එනවද? වෙන්නේ ඔයා මාව අරගෙන දන්නේ වාහනේ එන්න කොටක් ගාලා. අම්මට සොපි සම්මා රයිඩර් මොකද්ද පෙන්වන්න යන්නේ ඇයි ඒ සම්මාරයිඩි කියන්නේ අනේ සනක්ස් මල්ලි හසිත මල්ලි thank you අයියලා මල්ලිලා ඔක්කොම thank you ගාලා එන්න දෝනි. පහීට මැච් මේක් කරන්න දෙන්නලු එලගිරි ඇයි බං මම වැටද්දී මම මේ පාලම එනමි
මාස්ටර් ඒ වගේ AWM දෙක M2 දෙක මල් ළඟ. ඔබ තියාන දැන් අරපම් මට. ඉතින් අර අල්ලලා ඉන්න බෑ. ඒ හරි හරි මේ මහි මෙතෙන් එනවාක මුට ගහනවා කවුද? අම්මා ගැව්වේ. ඒ ඌ ආයෙ එකෙක් එනවා බෝල් එකට. මේ බලපංගු සම්මා රයිඩර් උනේ ස්පෙක් උනේ. හීල් කරන්න හොින්ද. ඉන්නවා ඔයාව හීල් කරන්න ආවේ ඒකටත් කෑ ගහනවා මේ මිනිස්සයා විශීගේ ස්නයිපින් බලපලා ළමයි. මම මෙතන අල්ලලා මෙයාව. කනුජි කෙල්ල වෙල්කම්. අද කමෙන්ට් කියවෙනවා හරි අඩුයි ආ. තරහ වෙන්න එපා ළමයි කමෙන්ට් දාන්න. අන්න මාස්ටර්යි බලා ගන්නවා එතන බොක්ස් එකෙන් හීල් කරනවා ඉතින් අනේ මේ පාර මහි ආයෙත් මගේ බඩු සේව් කරා. කොහොද ඔබ ගහපේකා කෝර ටවර් එකේ ටංගියර ටවර් එකේ ඉන්නවා. අලුතින් ගේම් මහි එන්න පැටියෝ ගහමු අපි. මයි 250 ගේ ඌ නෑ බා උට ගහලා උගේ පෙට්ටිය විතරයි. බයි අපිට උගේ පෙට්ටි කඩන්න කියන්නේ. එවලයා. ඔන්න එනවා වාහනයක්. අම්මා සම්මා රයිඩර්. සම්මා රයිඩර් එන්නේ. පද්දව නේද කොහේ හරි? අනේ මහි කොහෙන්ද? මේ පල්ලෙන් ගහුවේ. ඒල් ගෙදරේ. පිස්සුද බං මේ කන්ද උඩින් ගහන්න විසි. නෑ පල්ලෙන් ගහලා ඒල් ගෙදරේ තියෙන. ඵලයන් බං ගෑණිය බොරු කියන්නේ නැතුව විසි. මේ පාන් ගෙදර. ඉතින් මම පැලුවනේ මට ගහුවේ. ඌ පැනලා. අවුට ගැහුවද? කලින් කියන්න එපා උත්. අන්න පව එකක් ගහනවා විසි. හිලක් දාගන්න. ඉක්මනට හරි මයි මාස්ටර් ඒවා විතරයි. මාස්ටර් ඒවා විතර වා කැපෙන් පිටපස්ස කැපෙන්. කැපෙන්න බෑ බං දෙපැත්තෙන්ම ගහනවා සෙවලයෝ. පුලා. You can do it bro. මේ මු එල් හවුස් එකේ ගැහුවේ. චරිතා අන්න ඒක තමයි කියන්නේ ඕ මුන් හැමදාම ගේම් එක ගහන්නේ උඹන් පන්තරංගත් කිල් නෑ මුන්ට. මේ අහන්නකෝ මට දෙන්නකෝ ෆ්ලැග් එක එදා මන්දාදි තමයි මැච් එක වැටුනේ දෙන්නකෝ අංගේ ජීජේ මේ මැච් එක වැටුනේ. ගාපංක බලන්න. දෙන්නකෝ